සුබ දවසක් හැමෝටම. අද අපි යන්නේ මිහින්තලේ. අපි දෙවෙනි පාරත් ආව අනුරාධපුරේ. ඉතින් මේ පැත්තේ වීඩියෝ එකක් කරන්න අනුරාධපුර උඩමළුව රුවන්වැලි සෑහේ අපි ඊයේ ගියා. අද ආව මිහින්තලේ. ඉතින් අපි මිහින්තලේ වීඩියෝ එකක් කරලා නැහැ නේද? ඒ හින්දා අපි කල්පනා කරේ අද මිහින්තලේ වීඩියෝ එකක් කරන්න. ඉතින් මිහින්තලේ කියන්නේ මිහිඳු මාහිමියන්ගේ ආගමනයේ සිදුණු ස්ථානය. ලංකාවේ බුදුදහම ලැබුණු ස්ථානය. දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු මාහිමියෝ මේ මිහින්තලා ගලමුදින් නිරන්තරයි පළවෙනි වරට හම්බ වෙනවා කියන්නේ. ඉතින් මේක ගොඩාක්ම ඓතිහාසික තැනක්. මිහින්තලේ කියන්නේ විහාරයක් විතර නෙවෙයි, විහාර සංකීර්ණයක්. භික්ෂුන් වහන්සේලා, රහතන් වහන්සේලා විශාල පිරිසක් වැඩ සිටි ස්ථානයක්. ඉතින් මේ සංකීර්ණේ නටබුන් තමයි අද අපිට දක්නට ලැබෙන්නේ. ඒතකොට මේවා අද නටබුන් මෙහෙම තිනුට ඒ කාලේ මේවා කොහොම තිබ්බද කියලා හිතා ගන්න පුළුවන්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මිහින්තලේ විහාර සංකීර්ණේ දානශාලාව. අතීතයේ පැවති දානශාලාව. මේ තින්නේ දානශාලාව. අද ඉතින් නටබුන් තියෙන්නේ. ගල් පිහිල්ලක ආධාරයෙන් ජලය සපයාගෙන ඇතියි. ඒ කියන්නේ මෙතන තියෙන විස්තරේ මෙතනට ගල් පිහිල්ලක ආධාරයෙන් ජලය අරන් තියනවා කියලා කියනවා. ඉතින් අද මෙහෙම තිබුණාට ඒ කාලේ බොහොම ශාස්ත්‍රීයව තිබුණු විහාර සංකීර්ණයක් තමයි. මොකද ඒ කාලේ රාජ්‍ය අනුග්‍රහය පවා ඉතා නොඅඩුව ලැබුණා. අපේ රටේ ඉතිහාසය ගැන බලුවම අනුරාධපුර යුගය කියන්නේ තනිකරම රජවරු ගහගෙන මරාගෙන අයියලා මල්ලිලා මරාගෙන රජවී තිබ්බ කාලයක්. ඉතින් සමහර අවස්ථාවල බුදුදහමට ලැබුණු සැලකිල්ල නැති වුණා. එතකොට විදේශ ආක්‍රමණ තිබ්බා. ඊට පස්සේ ඇත්තන දුටුගැමුණු රජතුමාගේ කාලේ තමයි නැවත බුදුදහම කලින් තිබ්බා වගේම මේ රට එක්සාසත් වෙලා තියෙන්නේ. ඉතින් බලන්න මේ නිර්මාණ දිහා බැලුවම සාමාන්‍ය කෙනෙක්ට රාජ්‍ය අනුග්‍රහය නැතුව මේ දේවල් කරන්න බෑ. ඉතින් අපේ ඉතිහාසය ගැන ඇත්තටම මේවා බලන්න එන්න කලින් අපි හැමදාම කියන්නේ අපේ ඉතිහාසය ගැන අපි දැනගන්න ඕන නේද? අපි දැන්නත් මේ දවස්වල ඉතිහාසය සම්බන්ධ පොත් කියවනවා. ඉතින් මේ තියෙන්නේ දන් ඔරුවක්. ඒ දාන්නේ මේවට තමයි හදලා මේව තනිකරම හිතා ගන්නකො. ඔව් මේ හැඩයට මේ රවුම්ම තියෙනවා. මේවා ඔක්කොම ගලෙන් හැදලා දෙන. ඉතින් ඒ හිතා ගන්නකො මේ නිර්මාණ කරුවන්ගේ හැකියාව. ඊට පස්සේ ගිරිබණ්ඩ චේතිය කියලා මෙතනින් පල්ලහැට තියෙනවා. වතුර අරන් තියෙන්නේ ඕකනේ. ඔව් මෙතන සමහරට නාන්න වෙන්න ඇති වතුර මේ එහෙම මේ මෙතන හිලක් තියෙනවා. මේකෙන් වැටෙනවා ඇති වතුර මෙහෙම. බලන්නකෝ තේ තාක්ෂණය. මේ තනිකර ගලින් හැමදේම තියෙන්නේ. අපි ඊට පස්සේ එතන දානශාලාවෙන් පල්ලෙහාට ආවම මෙතන තියෙන පොකුණක් සමහරට ඒක කියන්නේ තිඹිරි පොකුණ. තිඹිරි පොකුණ. එතකොට මේ ඇත්තට මේ මිහින්තලේ රක්ෂිතයක්. ඒකත් කියන එකයි මේ වගේ වනාන්තරයක් තියෙන්නේ. මේක ඒ කාලේ පැන් ලබා ගන්න වතුර ඒ පාවිච්චියට හදපු පොකුණක් නේද මෙහෙම මඩ වෙලා තිබ්බට ඒ කාලේ පාවිච්චි කරන්නේ නැති. මෙන්න ඉබ්බියාළුවෙක් ඉන්න ගොඩට ඇවිල්ලා. හිමීට යන ඉබ්බා අපිට බය වෙලා. අපි දෙන්න මන් දැන් මේ යන්නේ. වැඩි කවුරුත් මේ පැත්තට එන්නේ දානශාලාව ළඟින් තිබ්බා චේතියගිරිය කියලා. මේ හැමතැනම ඉතින් නටබුන් තමයි. ඔව් ඉතින් මෙහෙ දැක්ක අපි තැන් වතුර බෝතල් එහෙම ප්ලාස්ටික් පොලිතින් දේවල් ගොඩාක් දාලා තිනවා. මේ අපි යන්නේ කවුරුත් වැඩි එන්නේ නැති පැත්තකට. මිහින්තලේ එන කවුරුත් වැඩි මෙහෙට වෙන්නේ නැහැ. මොකද මේ පැත්තේ නිකන් පාළුයි වගේ. මේ ඒ කාලේ ගල් පීකට පෙළව ගලේම කපලා තින්නේ. චේතියගිරිය කියලා තමයි තිබ්බේ. අපි බලමු ඉස්සරහට ගිහලා මොනවා. මිහින්තලා පූජා භූමියේ චෛත්‍ය දෙකක් තියෙන විශාල චෛත්‍ය දෙකක් නවීකරණය කරලා හදලා මේක පරණ චෛත්‍ය. මාත් ඇත්තටම කලින් ඇවිල්ලා තියෙන හැබැයි මෙතනට ඇවිල්ලා තිබ්බේ නෑ. අහම්බෙන් තමයි අපි මෙතනට ආවේ. මේක මං හිතන්නේ ඒ කාලේ නම් මේ ආරාමයේ පැවති චෛත්‍ය. හරිම නිර්මාණශීලී මේ දේවල්. ගොඩාක් නිර්මාණ ගලෙන්ම තමයි කරලා තියෙන්නේ. ඇත්තටම කොයිතරම් රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණාද කියලා ඒකෙන්ම අපිට හිතා ගන්න පුළුවන්. අපි තාම උඩමළුවට යනින් ගම
දෙපැත්තේ අරලී ගස් එක ලස්සන පීගැට පෙළ. කොහේ බැලුවත් ගලින් කරපු නිර්මාණ තමයි තියෙන්නේ. එන පාර දිගේ මෙතන තියෙන සෙල් ලිපියක් පුරාණ බ්‍රාහ්මී අක්ෂර තමයි තියෙනවා කියන්නේ. මේකෙන් කියනවා කියන්නේ මිහින්තරේ ගිරි ලිපිය තමයි මේ. ඒත් මේකෙන් කියන්නේ රජගොල්ල ඒ කාලේ මේවට කරපු සේවාව ගැන තමයි සඳහන් වෙලා තියෙන්නේ. අපිට ගුඩමලුවට තව ටිකක් දුර යන්න ඕන. මේ පැත්තට යන අපියා. අපි ඉතින් දැන් ආවා පියගැට පෙළ දිගේ මිහින්තලා පන්සලට. මේක තමයි විහාර සංකීර්ණය. මෙතන විස්තරයක් තියෙනවා මෙතන තියෙන පුරා විද්‍යා ස්ථාන ගැන. ඒකෙන් ඔයාලට බලන්න පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වටේම පේනවා. කොතන? නෑ කම මේක ලං කරන් යන්න. අපි දැන් ඉන්නේ මිහින්තලා පුදුමේ විහාර සංකීර්ණේ ප්‍රධාන සංඝාවාස විහාරය ආදී. ඒතර වම් අත පැත්තෙන් ගියාම මෑත කාලීන නිර්මාණය කර බුදු පිළිමයක් තියෙනවා. මේ තියෙන්නේ සේල චෛත්‍ය. මේකට අම්බස්තල චෛත්‍ය කියලා කියනවා. ඒ කාලේ ඉඳන් තිබ්බ චෛත්‍ය. ඈතින් මිහින්තලා පර්වතය පේනවා. එතකොට මේ ස්ථානයේත් වැදගත්කමක් තියෙනවා. මේ හරිය සැලකෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ පාද ස්පර්ශය මුලින්ම වැදිච්ච තැන විදිහට තමයි මේ හරිය අපේ ඉතිහාසඥයින් හඳුනාගෙන තියෙන්නේ. සේල චෛත්‍ය ළඟ තමයි මිහිඳු වහන්සේ ඉස්සල්ලාම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මිහිඳු වහන්සේගේ පාද ස්පර්ශය පළවෙනිම ලැබිච්ච තැන. මේ තියෙන්නේ ආරාධනා ගල. උඩ නගින්න පුළුවන් මේ මෙතෙන්ට වෙනකම්. අතන තමයි ඉන්නේ අතන නේද? වටේම වැවුනේ බලන්නකො වටේ වැව් කීයක් තියෙනවද කියලා. මේ වෙන අර යට වෙලා වැස්ස කාලෙට. මිහින්තලේ උඩම තියෙන චෛත්‍ය දෙක තමයි මේ. චෛත්‍ය දෙකක් තියෙන ඒ දිගලා ඉතිහාසය නම් දන්නේ නැහැ. ඉතින් මෙතන දර්ශනීය දේවල් ටිකක් පේනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. රුවන්වැලි සෑය, සඳගිරි සෑය, මිරිස වැටිය, ජේතවනාරාමේ ඒ ටික ඔක්කොම පේනවා ඇති. මුළු අනුරාධපුරේ මෙතනට පේනවා. ඉතින් හරිම ලස්සනයි. මේ තියෙන්නේ මිහිඳු මහ සෑය. මේක හදලා තියෙන්නේ මිහිඳු රහතන් වහන්සේගේ භස්මාවශේෂ කොටසක් නිදන් කරලා තමයි මේ මිහිඳු සෑය හදලා තියෙන්නේ. හරිම ලස්සනයි මෙතන. හරිම නිස්කලංක පින්බර තැනක් විදියට නිර්මාණය කරලා තියෙනවා. මේ හැම තැනම වටේම දැන් අනුරාධපුරයට කියන්නේ වැව්බැඳි පුරවරය කියලානේ. ඉතින් ඒක ඇත්තටම සත්‍යයි කියලා මේ මිහින්තලා ගලමුදුනට ආවම අපිට පේන හැම තැනම වැව් 1 2 3 4 හිතා ගන්න බැරි තරම් වැව් ටිකක් තියෙනවා. හරිම ලස්සනයි. මේ තියෙන්නේ මිහිඳු මහ සෑය. මිහිඳු හිමියන්ගේ භස්මාවශේෂ තැන්පත් කරලා සාදන ලද මිහිඳු මහ සෑය. මේ තමයි මිහින්තලා පුදුබිමේ එක පැත්තක තියෙන නාග පොකුණ. ඒක ඇත්තටම හරි විශාලයි. ලස්සනට හදලා තියෙනවා. ගල් වලින් රවුම් කරලා. ඇත්තටම හරිම රමණීය නිර්මාණ මේවා. කාලේ ස්නානයට පාවිච්චි කරපු පොකුණක් වෙන්න ඕන. මේ ගල් පඩි පිළවල් එක්ක ටිකක් ගැඹුරයිත් වගේ.
මේ ඔක්කොම මේ මෑත කාලේ නිර්මාණ නෙවෙයි ඒ කාලේ නිර්මාණ. මෙතන ඒ කියන්නේ අද මෙහෙම තිබ්බ පිරිසිදු තැනක් වෙන්නේ නැති. මොකද මෙහි පැන් සුව පහසුව සඳහා අරගෙන තියෙන මේකේ ජලය කියලා තමයි අතන තියෙන ජලයෙන් තමයි මේ මෙන්න මේ රිලව අපේ අතේ තිබ්බ බීම බෝතලේ උදුරගෙන ගියා. මෙහෙ එනවනම් අන්න පරිස්සම් වෙන්න කන බොන දේවල් මුකුත් බෑග් අතින් ගේන්න එපා. මේ රිලව් ඇඟට පැනලා හරි ඇදගෙන යනවා. පේනවනේ බොන අපෝ. ඔව් මෙයා දැන් බීම එක බොනවා අර කටේ තියාගෙන. පේනවද දන්නේ නැහැ. බීම එක බොනවා කටේ තියාගෙන. ඉතින් මිහින්තල එනවනම් රිලව්ගෙන් පරිස්සම් වෙන්න. ඇඟට පැනලා හරි අරන් යනවා. මාත් විසික් කරපින්න බේරුණා. නැත්තම් මම ඇඟටම පනිනවා. රිලව් බොන අනේ රිලව් නේ බීම බොන රිලවෙක්. අනේ අර අපෝරවඩ බොන. අර මූඩියක් පහළට දැම්ම ඇරලා දැම්මව. අර හොඳට බොනවා. බීම එක. තවත් බලවන්න පුළුවන් තැනක් තමයි කළුදිය පොකුණ. එතනත් ගොඩක් වැදගත් ස්ථානයක්. ආයෙත් කියන මේ රිලව්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ. මුන් ඇඟට පනිනවා. කණ්ඩ දේවල් තියෙනවා කියලා දැනගත්තා. අපි දැන් මේ යන්නේ කළුදිය පොකුණට. මේ කළුදිය පොකුණ තියෙන තැනත් ඉස්සර සංඝයා වහන්සේලා වැඩ සිටිය ස්ථානයක්. ඇත්තට මිහින්තලේ අනුරාධපුරය කියන්නේ ඒ කාලේ අනුරාධපුර යුගයේ ඊටම ශාස්ත්‍රීයව පැවති රාජ්‍ය අනුග්‍රහය මත පැවති සිද්ධාස්ථාන ගොඩාක් ගෞබන්දි රාජ්‍යය කියන ගොඩාක් තැන. මේවා හරි අපූර්ව නිර්මාණ. එතන චෛත්‍යයක් තියෙනවා. ඔව් මේක පොකුණක් වල ඇත්තම වැවක් වගේ. අර කන්දට එහා පැත්තේ මිහින්තලා පන්සල තියෙන ඒ කන්දේ. හරිම මනස්කාන්ත ස්ථානයක්. මේ තැන මේ කළුදිය පොකුණ විහාර සංකීර්ණය 4 වෙනි කාශ්‍යප රජතුමා භික්ෂුන් වහන්සේලා උදෙසා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ පේන විහාර සංකීර්ණයක්. මේක හරිම ලස්සනයි. මේ කන්දේ ඡායාව එතකොට ගස් කොළන් වැඩි ඒ ඡායාව හින්දා මේ පොකුණ නිකන් කළු පාටලු පේන්නේ. ඒක තමයි කළුදිය පොකුණ කියලා නම තියලා තින්නේ. මේ හැම තැනම තියෙන පැරණි නටබුන්. ඇත්තට මේව මාරම හිතා ගන්න බෑ. ලස්සන නිර්මාණ. මාලිගා වගේ. මේ පේනවා. මෙතන ශිලාලේඛනයක් තිබෙන ශිලාලිපියක් තිබිලා තියෙන ගලින් ඒක දැන් නම් මැකිලා තියෙන්නේ. මේකේ කියන විදිහට ක්‍රිස්තු වර්ෂ 7 වන 8 වන සීවසේ දාලා තින්නේ පුරාණ සිංහල බ්‍රාහ්මී අක්ෂර වලින්. යුවනම් පුද්ගලික විසින් ශිලා කර්මාන්තය සඳහා රන් කලඳ පූජා කළ බව ශිලාලිපියේ සඳහන් වෙනවා. මැකිලා තියෙන්නේ. අපි යමු තව ඉස්සරහට. හරි ලස්සන තැන. ඉස්සරහට ගිහින් බලමු අපි. හරි නිස්කලංක තැනක් මෙතන. ගස් කොළන් එක කඳු වලින් වට වෙලා මාරම නිස්කලංක තැන. ඒ හැන දැන් මේ රාජමාලිගාවක් තියෙනවා. මේක මේ භූමියත් එක්ක මාලක විදිහට තමයි බැමි හදලා තියෙන්නේ. හරිම මෙතන මේ තනි ගලේ තමයි මේක හදලා තියෙන්නේ. මේ නිකන් හාන්සි වෙලා හවසකට අර පැත්ත බලන් ඉන්න මොන හරි ඒ වගේ නිකන් සමහරට මෙතන දැක්කම හිතනවා මේක රජවරු පාවිච්චි කරන්නත් ඇති එක කාලෙකදී කියලා. ඒ නිකන් ඇත්ත අමුතු නිකන් පෙනුමක් තියෙනවා මෙතනටම. ඊට පස්සේ අධ්‍යාත්මික බවකුත් තියෙනවා. මේක ඉතින් බලන්නකො තනි කර. දැන් මෙතන හරි ලස්සන දර්ශනීය තැනක්. මෙතන මෙහෙම නැගලාවිලා මේ ගල් පැදුරේ කලින් හදලා තියෙන ඇඳක් වගේ මෙතෙන්ට හාන්සෙලා අර පැත්ත බලන් ඉන්න පුළුවන්. හරි නිස්කලංක තැනක. නැත්නම් භාවනා යෝගීව දැන් නම් මේ පාර අයිනේ මේකේ තියෙන ඉඳ වාහන සද්ද එනවා. ඒ කාලේ හරි නිස්කලංකව තියෙන්නේ නැති
මට හිතෙනවා බෞද්ධ භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා වගේම නිකන් බැලුවම වෙනවා මේක රජගොල්ල සමහරට එක කාල්වල පොඩි මාලිගා විදියට පාවිච්චි කරන්නත් ඇති කියලා හිතෙනවා. මේ කළු දිය පොකුණ මිහින්තලේ පූජා භූමියට කිලෝමීටරයක් එකහමාරක් විතර දුරින් තමයි තියෙන්නේ. ඉතින් මිහින්තලට එන හැමෝටම ආරාධනා කරනවා කළු දිය පොකුණත් බලන්න එන්න කියලා. මේ ඉතිහාසය ගොඩාක් සැඟවිච්ච තැනක් මෙතනත්. කළුදිය පොකුණ කෙලින් ඉස්සරහට තියෙන පාරේ ආවම මේ රාජගිරි ලෙන කියන තැන තියෙන්නේ. මේ උඩ නගින්න පුළුවන්. අපි අද නගින්නේ නැහැ. මේකත් විහාර සංකීර්ණයක්. භික්ෂුන් වහන්සේලා මේ ස්ථානයේ වස්වසා තියෙනවා කියලා මෙතන තියෙන පූර්වයේ තියෙනවා. ඉතින් දේවානම්පියතිස්ස ඉස්සරහතුමාගේ කාලයට දිව්‍යන ඉතිහාසයක් මෙතනක් තියෙනවා. ඉතින් මේවා ගොඩක් නටබුන් වෙලා තියෙන්නේ. ඇත්තට මේ ගල් වලින් කරන නිර්මාණ පූර්ව දැක්කම අපිට හිතා ගන්න බෑ මේවා කොහොමද මේ විදිහට කපලා තියෙන්නේ, ගෙනියන්නේ කොහොමද, උස්සන්නේ කොහොමද. මේ ඉතිහාසය ගොඩක් රහස් හංගලා තියෙනවා. පුළුවන් විදිහට අපි ඉතිහාසඥයෝ හොයනවා. අපි ඉතින් ඉතිහාසය ඉගෙන ගන්න. ඒක අපි අධ්‍යාපනයේත් ඉතිහාසය බොහොම පොඩ්ඩයි උගන්වන්නේ. ඊටු ටික අපි ඇත්තටම ඉගෙන ගන්නවා. අපි ඉතිහාසය ඉගෙන ගන්න ඕන. ඒක අපේ අභිමානය හැංගිලා තියෙන තැනක්.